සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා හැමදෙනාම අදත් මගේ YouTube channel එකට ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ පිටරටින් ආධාර මුදල් ගන්න පුළුවන් වෙබ්සයිට් කිහිපයක් ගැන. ඉතින් මේ එක වෙබ්සයිට් එකෙන් හරි ඔයාලට අනිවාර්යයෙන්ම ආධාර මුදල් ලබා ගන්න පුළුවන්. ඒ හින්දා මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම skip නොකර බලන්න කියලා ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් අපි වැඩි කතා නැතුව ගිහිල්ලා බලමු කොහොමද මේ වෙබ්සයිට් වලින් ආධාර මුදල් ගන්න කියලා. ඉතින් ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරන්න, bell icon එකත් all දාගන්න. මේ වීඩියෝ එකට like එකක් දාලා අපි එහෙනම් යමු අද වීඩියෝ එකට. හරි ඉතින් ඔයා මුලින්ම ඔයාගේ Google එකට එන්න ඕනේ. ඉතින් Google එකට ඇවිල්ලා මම මේ display එකේ දාන්න name එක ඔයා search කරගන්න. ඉතින් මේ beginmoney.com කියන මේ website එකෙන් අපිට ආධාර මුදල් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයා දැන් මෙතනින් මෙන්න මේ website උඩ එකපාරට touch කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් මේ beginmoney website එක. ඉතින් මෙතනින් පල්ලෙහාට පොඩ්ඩක් ගියන් පස්සේ අපිට මේකේ ලොකු දෙයක් කරන්න නැහැ. ඉතින් මේකේ කෙලින්ම අපිට කැම්පේන් එකක් තමයි දාන්න තියෙන්නේ. ඉතින් ඔයාලට account එකක් හදාගෙන නැත්නම් ඔය account එක හදාගන්න. ඉතින් මෙතනින් පල්ලෙහාට ටිකක් එන්න ඕනේ. ඉතින් මෙතනින් පල්ලෙහාට ඇවිල්ලා ඉතින් ඔයාට ඉතින් ආධාර මුදලක් ගන්න ඕනේ මොනකටද ඒ හැම විස්තරම් මේකට දෙන්න ඕනේ. ඉතින් ඔයා ටයිටල් එකක් දෙන්න ඕනේ. ඉතින් ඔයා මෙහෙම හිතන්න ඔයා මෙඩිකල් පැත්තෙන් ඔයා ආධාර මුදලයි කියන්නේ ඔයාගේ අත්තම්මට හරි කාට හරි බෙහෙත් ගන්න ඒ මොකට හරි ආධාර මුදලක් ගන්නවා නම් ඔයා මෙතනින් දාන්න ඕනේ බෙහෙත් ගැනීම සඳහා එහෙම මොකක් හරි දාලා ඊට පස්සේ ඒ ගැන මෙතනින් පල්ලෙහාම විස්තරයක් දෙන්න ඕනේ. ඔයා මේ විස්තර දෙනකොට සිංහලෙන් දෙන්න එපා ඉංග්‍රීසි වලින් දෙන්න ඕනේ. ඔයාට ඉංග්‍රීසි වලින් දෙන්න තේරෙන්නේ නැත්නම් ඔයාට පුළුවන් Google එකේ ගිහිල්ලා Google Translator කියලා search කරලා ඒ translator කරගන්න පුළුවන් ඉංග්‍රීසි වලට ඔයා සිංහලෙන් type කරන එක. ඉතින් මෙතනින් පල්ලෙහාට ආවන් පස්සේ name එක දෙන්න ඕනේ, email එක දෙන්න ඕනේ. ඉතින් ඔයාගේ category එක මෙතනින් select කරන්න ඕනේ, location එක. ඉතින් ඊට පස්සේ මෙතනින් මේ අංකයක් පෙන්නනවා. ඉතින් ඒ අංක දෙක එකට එකතු කරලා මෙතනට දීලා submit කරගත්තන් පස්සේ ඔයාගේ campaign එක සාර්ථකව මේ website එකට active කරනවා අපි. ඉතින් මේකෙදී අපිට අපේ PayPal එකට තමයි මේකේ ආධාර මුදල් ලබා ගන්න පුළුවන් වෙන්නේ. PayPal එක තියෙනවා නම් PayPal account එකට මේක add කරගන්න පුළුවන් email එකක් එනවා. ඉතින් ඒ email එකට ගිහිල්ලා අපි මේ PayPal account එක add කරන් පස්සේ අපිට ආධාර මුදල් අපේ PayPal account එකටම එනවා. ඉතින් ඔයා ඉල්ලන ආධාර මුදල හරියටම දෙන්න ඕනේ. ඉතින් මේ වෙබ්සයිට් වල ඉන්නේ ඇත්තටම හිත හොඳ මිනිස්සු. මේ මිනිස්සුන්ට බොරු කරන්න එපා. ඔයාලට ඇත්තටම මුදල් ප්‍රශ්නයක් තියෙනවා නම් විතරක් මේ වෙබ්සයිට් වලින් ආධාර මුදල් ලබා ගන්න. ඉතින් අපි දැන් බලන්න යමු දෙවෙනි වෙබ්සයිට් එක මොකක්ද කියලා. හරි අපි දෙවෙනි වෙබ්සයිට් එකට යන්නත් අපේ Google එකට එන්න ඕනේ. Google එකට ඇවිල්ලා search කරගන්න මම මේ display එකේ දාන name එක ඔයා මේකට search කරගන්න. හරි ඉතින් දැන් මෙන්න මෙතන උඩින් මේල් තියෙන වෙබ්සයිට් එක උඩ එකපාරට ටච් කරගන්න. ඉතින් මේකෙදී ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේ ආධාර මුදල් ගන්න පුළුවන් දෙවෙනි වෙබ්සයිට් එකට තමයි මේ BackaBuddy කියන්නේ. ඉතින් 100% free මේකේ. ඉතින් මෙතන ඔයාලට පල්ලෙහාට ආයන් පස්සේ බලා ගන්න පුළුවන් දැනටමත් ආධාර මුදල් ඉල්ලලා තියෙන කට්ටිය. ඉතින් ගොඩාක් දෙනෙක් මේ වෙබ්සයිට් එකේ ආධාර මුදල් ඉල්ලලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ විදිහට කැම්පේන් එකක් දාලා ආධාර මුදල් ලබා ගන්න. ඉතින් මේ වගේ වෙබ්සයිට් වලින් ආධාර මුදල් ගද්දී අපේ ඇත්තම විස්තර දෙන්න ඕනේ. ඇත්තම ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන් මේ විස්තර දෙන්න. ඔයාට ප්‍රශ්නයක් නැතත් ඔයා අනිවාර්යෙන් ඒ ආධාර මුදල් ගන්න නැති පරියට බෙදලා දෙන්න. ඉතින් මේ වෙබ්සයිට් එකේ අපි බලමු account එක හදාන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා register කියලා icon එකක්. ඒක උඩ එකපාරට touch කරගන්න. ඉතින් මෙතනදී අපේ මුල් name එක, user name එකක්, email එක, mobile number එක, password එක ආයෙත් ඒ password එක දීලා මෙතන tick එකක් තියෙන tick එක දාලා මේ යට තියෙන create කියන icon එක උඩ එකපාරට touch කරගත්තන් පස්සේ මේකේ account එකක් අපි හදා ගන්නවා. ඉතින් අපි බලමු මේ කැම්පේන් එක දාන්නේ කොහොමද කියලා. ඔයාලට පේනවා ඇති උඩ තියෙන ඉරි කැලි තුනක්. ඒ ඉරි කැලි තුන උඩ එකපාරට touch කරගන්න මෙන්න මෙතන. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් start fundraising කියලා icon එකක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරට touch කරගන්න. හරි අපි මේ වගේ තැනකට තමයි ඊට පස්සේ අරන් එන්නේ. ඉතින් මෙතනින් අහල් තියෙන විස්තර ටික හරියට මේ විදිහටම දෙන්න ඕනේ. ඒ විස්තර ටික දීලි වෙලා ඔයා මේ පල්ලෙහාටම ආවන් පස්සේ ඔයාට ඉතින් මේ ෆොටෝ ඒව අප්ලෝඩ් කරන්නත් තියෙන. ඉතින් ඒ ඔක්කොම වැඩ ටික කරගෙන ඉවරලා මේ පල්ලෙහාට මෙන්න
ඉතින් පල්ලෙහාට ආවන් පස්සේ මෙතනින් තියෙනවා මෙන්න මේ අයිකන් එකට එකපාරට ඔයා ටච් කරගන්න ඕනේ. මම පෙන්නන්නම්. මෙන්න මේ කුඩ එකපාරට ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ අයිකන් එකට එකපාරට ටච් කරගත්තාන් පස්සේ අපේ කැම්පේන් එක සාර්ථකව මේකට අප්ලෝඩ් කරලා ඉවරයි. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා දැම්ම කැම්පේන් එක. ඉතින් මේ විදිහට කැම්පේන් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා පුළුවන් තරම් මේ කැම්පේන් එක ෂෙයා කරන්න ඕනේ. ඉතින් මෙන්න මෙතනින් ෂෙයා කරලා අයිකන් එකක් තියෙනවා. මෙන්න මෙතනින් පුළුවන් තරම් සෝෂල් මීඩියා වල ෂෙයා කරන්න. ෂෙයා කරන තරමට තමයි ඔයාගේ කැම්පේන් එකෙන් ඔයාලට ආධාර මුදල් ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ වෙබ්සයිට් එකෙන්. ඉතින් මේ වෙබ්සයිට් එකෙන් ওই විදිහට තමයි ආධාර මුදල් ලබා ගන්න. ඉතින් පුළුවන් තරම් මේ වීඩියෝ අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. නැති බැරිය ලංකාවේ ඕන තරම් ඉන්නවා. ඒ අයට මේ වීඩියෝ අනිවාර්යයෙන් වැදගත් වෙයි. ඒ හින්දා පුළුවන් තරම් මේ වීඩියෝ ෂෙයා කරන්න. හරි ඉතින් දැන් බලමු අපි ඊළඟ වෙබ්සයිට් එකකට කියලා. හරි ඔයා Google search engine එකට ඇවිල්ලා search කරගන්න. මම මේ ඩිස්ප්ලේ එකේ දාන දෙයම. ඉතින් මේ funhope.com කියන්නේ තවත් හොඳ වෙබ්සයිට් එකක්. ඉතින් මේ වෙබ්සයිට් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක උඩ එකපාරට ටච් කරගන්න. ඉතින් මේ වෙබ්සයිට් එකත් අනිවාර්යයෙන්ම අපිට ආධාර මුදල් ලබා ගන්න පුළුවන්. ඉතින් මම මේ කියලා දෙන විදිහට වැඩ ටික කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකෙන් එක එක රටවල් වලින් ආධාර මුදල් ඉල්ලලා තියෙනවා. ගොඩක් දිනට ඒ ආධාර මුදල් ලැබිලා තියෙනවා. ඉතින් ලැබෙමින් පවතිනවා. ඉතින් මේ වෙබ්සයිට් එකේ හිත හොඳ මිනිස්සු ඉන්නේ. ඒ හින්දා ඔයාලට තියෙන ප්‍රශ්නේ හරියටම විස්තර මේකට දීලා ඔයාලට ආධාර මුදල් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන ඇති උඩ අයිකන් එකක් තියෙන මෙන්න මෙතන. ඒක උඩ එකපාරට ටච් කරගන්න. දැන් මෙන්න මෙතනිනුත් තව අයිකන් එකක් තියෙනවා මෙන්න මෙතන. මෙන්න මේක උඩ එකපාරට ටච් කරගන්න. ඉතින් දැන් මෙතනින් ඔයාගේ ෆුල් නේම් එක, ලාස්ට් නේම් එක, මොබයිල් නම්බර් එක, කන්ට්‍රි එක, එතකොට සිටි එක, පෝස්ටල් කෝඩ් එක, ඇඩ්‍රස් එක, ඊමේල් එක, පාස්වර්ඩ් එක, IT පාස්වර්ඩ් එක දෙන්න. ඊට පස්සේ මේ පල්ලෙහාන් තියෙන next කියලා අයිකන් එක ඒක උඩ එකපාරට ටච් කරගත්තන් පස්සේ ඔයා සාර්ථකව මේකේ account එකක් හදාගෙන ඉවරයි. හරි ඊට පස්සේ මේකේ අපි කැම්පේන් එකක් දාන්නේ කොහොමද කියලා බලමු. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන start a campaign කියලා අයිකන් එකක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරට ටච් කරගන්න. මෙන්න මෙතන. ඉතින් මෙතනදී අහලා තියෙන විස්තර වලට හරියටම ඔයා උත්තර දෙන්න ඕනේ. ඒ කියන්නේ ෆෝම් එක හරියට පුරව ගන්න ඕනේ. ඉතින් හරියට මේක පුරව ගත්තේ නැත්නම් ඔයාලට ආධාර මුදල් ලබා ගන්න බැරි වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක ඔයාලට Google Translate එක හරහා ලේසියෙන්ම වැඩේ කරගන්න. ඉතින් මේ විදිහට හරියට මේ ෆෝම් එක පුරවගෙන ඔයා යටින් මේ submit කියන icon එක උඩ එකපාරට ටච් කරාම ඔයාගේ කැම්පේන් එක සාර්ථකව මේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරලා ඉවරයි. ඉතින් ඔයාලට බලන් ඉන්න වෙන්නේ ඔයාගේ ආධාර මුදල් ලැබෙනකම් විතරයි. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ බැංකු විස්තර ඒවා හරියටම දෙන්න ඕනේ. ඉතින් මේ වෙබ්සයිට් එකෙත් කොහොම තමයි ආධාර මුදල් ලබා ගන්නෙ. ඉතින් අපි බලමු දැන් ඊළඟ වෙබ්සයිට් එක මොකක්ද කියලා. හරි ඉතින් ඔයා Google search engine එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට search කරගන්න. මම display එකේ දාන්න name එක. ඉතින් ඔයාලට පුළුවන් gogetfunding.com කියලා search කරගන්න. ඉතින් මෙන්න මෙතෙන් උඩින්ම ඇවිල්ලා තියෙන වෙබ්සයිට් එකට අපි යමු. ඉතින් මේ gogetfunding.com කියන්නේ ඇත්තටම හොඳ සුපිරිම වෙබ්සයිට් එකක්. ඉතින් මේකේ ගොඩාක්ම ඉන්න හිත හොඳ මිනිස්සු ඉන්නේ. ඉතින් මේ වෙබ්සයිට් එකට දවස් ගානෙම හොඳ සල්ලිකාරයෝ පට්ට හිත හොඳ මිනිස්සු ඇවිල්ලා නැති බැරි අයට ආධාර මුදල් ලබා දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වෙබ්සයිට් එකේ ආධාර මුදල් ලබා ගන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන ඉරිකැල් තුනක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරට ටච් කරගන්න. ඉතින් මෙතන sign in කියලා ටැබ් එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා ඔයාගේ විස්තර දීලා මේකේ account එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ආයෙත් මෙතනට ඇවිල්ලා ඉරිකැල් උඩ එකපාරට ටච් කරලා start a fundraising කියලා icon එක උඩ එකපාරට ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ ඔයාගේ විස්තර දීලා මේකේ කැම්පේන් එකක් හරියටම සාර්ථකව අප්ලෝඩ් කරලා ආධාර මුදල් ලබා ගන්න. ඉතින් අද වෙබ්සයිට් කීපයක් ගැන මම වීඩියෝ කරන් ආවා. ඉතින් ඔයා අනිවාර්යෙන් try කරලා බලන්න. ඔයාලට මේ එක වෙබ්සයිට් එකෙන් හරි ආධාර මුදල් ලබා ගන්න පුළුවන් අනිවාර්යෙන්ම. ඉතින් ඉදිරියේදී මේ වෙබ්සයිට් ගැන අනිවාර්යෙන්ම වීඩියෝ අරන් එනවා. ඉතින් මගේ channel එකත් එක්ක දිගටම රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. තාමත් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. bell icon එකත් all දාගන්න. මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන්ම share කරන්න.
එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතෙන් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ගුඩ් බයි.